දෙවියන් වහන්සේට ස්තුති වේවා අපිට ධර්මිෂ්ඨකම රජ කරන අලුත් අහසක් අලුත් පොළොවක් උන්වහන්සේ දෙන්න පොරොන්දු වෙලා තිනවා. මගේ සහෝදර සහෝදරිය ඒ ධර්මිෂ්ඨකම රජයන රාජ්‍ය බලාපොරොත්තුවෙන් ඉන්න ඕනේ අපි කොයි වගේ හැසිරෙන්න ඕනේද? දෙවෙනි පේදුරු 3 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ කියනවා මේ සියල්ල මෙසේ නාස්ති වෙන්න තිබෙන බැවින් නුඹලා දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිටමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියා කරමින්ද සියලු ආකාර ශුද්ධ වූ හැසිරීමෙන් භක්තිවන්තකමෙත් කොයි ආකාර අයවල්ව සිටින්න ඕනෑද? මගේ සහෝදරය සහෝදරිය ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් රාජ්‍යයක් බලාපොරොත්තුවෙන් ඉන්න අපි කිතුබැතියන් හැටියට පේදුරුතුමා අවවාද කරනවා මේ දකින්න තියෙන ලෝකය සහ ලෝකයේ ක්‍රමය නැති වෙන්න යනවා. එතකොට මේ නැති වෙන දේ බලා ඉන්නවද? නැත්නම් අපි උන්වහන්සේගේ දවස නැත්නම් සියල්ල අලුත් කරන දවස බලාගෙන ඉන්නවද? මගේ සහෝදර සහෝදරිය අපි වඩා වෙහෙස වෙන්නේ, අපි වඩා කනස්සලු වෙන්නේ, අපි වඩා නලංගු වෙන්නේ මොකක් සම්බන්ධවද? මේ නැති වෙලා යන පොළවේ කාරණාවල් සම්බන්ධවද? නැත්නම් අපි බලාපොරොත්තු වෙන සදාකාලික රාජ්‍ය දවස ගැනද අපේ බලා සිටීම? මගේ සහෝදර සහෝදරිය අපි බොහෝ වෙලාවට දකින දේ ගැන තමයි අපි නලංගු වෙන්නේ. හැබැයි දකින දේට එහායින් තියෙන උන්වහන්සේගේ ඒ අලංකාර දවස නැත්නම් ඒ අනර්ඝ දවස බලාගෙන ඉන්න නම් අපි ඒ ගැන උනන්දුවෙන් ක්‍රියා කරන්න කියලා පේදුරුතුමා මතක් කරනවා. අපි වඩා උනන්දුවෙන් ක්‍රියා කරන්නේ මොකක් ගැනද? ඉතින් ඒ දවස බලාගෙන උනන්දුවෙන් ක්‍රියා කරන අය නම් හැසිරීම ලෝකයාකාරයෙන් වෙන් වූ හැසිරීමක් ඔබගේ මගේ ජීවිතේ උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පක්ෂපාතී ජීවිත රටාවක් භක්තිවන්තකම කියලා කියනකොට ඒ භක්තිවන්තකම ලෝකයේත් එක්ක නෙමෙයි දෙවි පියාණන් වහන්සේත් එක්ක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හරහා. ඉතින් මගේ සහෝදර සහෝදරිය අපි ධර්මිෂ්ඨකම අගයන රාජ්‍ය බලාපොරොත්තුෙන් ඉන්න සෙනග හැටියට වෙන් වූ ජීවිතයක් ඒ වගේම උන්වහන්සේට පක්ෂපාතී ජීවිතයක් ගත කරන්න අදත් උත්සාහ ගනිමු, උනන්දු වෙමු. එසේ කරන්න උන්වහන්සේ ඔබට මට ධෛර්ය ශක්තිය දෙනසේක්. අපේ ජේසුස් පිටයි සුබ දවසක්.